හෙලෝ අයිබෝන් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ Facebook page එක delete කරගන්න කියලා. ඔයාට අනවශ්‍ය වැඩක් නැති නැත්නම් පාවිච්චියක් නැති Facebook page එකක් තියෙනවා නම් කොහොමද ඒක delete කරගන්නේ කියලා තමයි දැන් බලන්න යන්නේ. ඒකට ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Facebook page එකට යන්න ඕනේ. ඒකට Facebook app එක open කරගන්න. ඊට පස්සේ ඔයාගේ Facebook profile එකේ නම් ඉන්නේ ඔයා Facebook page එකට switch වෙන්න ඕනේ. ඒකට ඔයා කරන්න ඕනේ Facebook profile එකේ menu එකට යන්න ඕනේ. ඒක මෙන්න මේ පහළ තියෙන බටන් එක ඔයා ක්ලික් කරගන්න ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඔයාට menu එක පෙන්නනවා. ඊට පස්සේ ඔයා Facebook page වලට යන්න ඕනේ. මෙන්න මෙතන page කියලා පෙන්නනවා. ඒක ඔයා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාගේ Facebook pages ටික ඔක්කොම පෙන්නනවා. ඊට පස්සේ ඔයාට delete කරගන්න ඕනේ page එක උඩ ක්ලික් කරන්න. මට ඕනේ මෙන්න මේ සිංහල tech LK කියන page එක delete කරගන්න. මම ඒක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ මැසේජ් එකක් පොප් අප් වෙනවා. ඔයාට මෙහෙම ආවේ නැති වුණොත් ඔයාට තියෙන මේ සිංහල ටෙක් එක කියන නැත්නම් ඔයාගේ page එකේ නම තියෙන නිල් පාටින් පෙන්නන නම උඩ ක්ලික් කරගන්න. මම එහෙම ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ පොප් අප් මැසේජ් එකක් පෙන්නනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනි ස්විච් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ මෙතන තියෙන. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ Facebook page එකට switch වෙනවා. ඊට පස්සේ ඔයා මේකෙත් කරන්න ඕනි menu එකට යන්න ඕනි. ඒකට මම ඉස්සෙල්ලාම වගේ මෙතන තියෙන icon එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයා Facebook settings වලට යන්න ඕනි. page එකේ settings වලට ඔයාට ඒකට කරන්න තියෙන්නේ settings and privacy කියලා තියෙනවා පල්ලෙහාට scroll කරාම ඒක උඩ ක්ලික් කරලා ඔයා settings කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මේ settings පෙන්නනවා. ඊට පස්සේ ඔයා පල්ලෙහාටම යන්න. පල්ලෙහා තියෙනවා access and control කියලා හොයාගන්න පුළුවන් ඔයාලට. your information යටතේ access and control කියලා තියෙනවා. එන්න ඒක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට Facebook page එක delete කරන page එක පෙන්නනවා. ඔයාලට දැන් කරන්න ඕනේ deactivate කරන්න නම් මෙන්න මේ උඩ තියෙන එක ක්ලික් කරලා continue කරන්න ඕනේ. නැත්නම් ඔයාලට delete කරන්න නම් මට දැන් ඕන delete කරන්න. මම ඒ නිසා delete page කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම continue කරනවා. ඊට පස්සේ අහනවා ඇයි ඔයා මේක delete කරගන්නේ කියලා. ඉතින් මම මේක මොකුත් කරන්නේ නැතුව මේක මෙහෙම continue කරනවා. ඊට පස්සේ ඔයාට Facebook page එකේ මොන හරි වැදගත් දේවල් information එහෙම තියෙනවා නම් ඔයාට download කරගන්න option එකක් දීලා තියෙනවා. මම ඒක මොකුත් කරගන්න නැතුව මම එහෙම continue කරනවා. ඊට පස්සේ ඔයාගේ Facebook profile එකට දීලා තියෙන password එක ඉල්ලනවා. මෙතන ඔයා password එක type කරගන්න ඕනේ. මම මේක type කරගන්නම්. ඊට පස්සේ ඔයාට තියෙන continue කරන්න. අවසානට ඔයාට පෙන්නනවා delete page කියන බටන් එකක් එක්ක පොඩි page එකක්. ඒක ඔයාලට තියෙන delete කරන්න delete page කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් page එක delete වුණා. මේක දවස් 30ක් ඇතුළත තමයි delete වෙන්නේ. ඔයාලට ආයෙ ගන්න ඕන නම් ගන්න පුළුවන් දවස් 30ක් ඇතුළත. අපි හරියටම බලමු page එක delete වෙලාද කියලා. ඒකට ඔයා කරන් තියෙන්නේ මෙතන icon එක උඩ ක්ලික් කරලා page වලට යන්න. page වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් pages වල page manage කියන එකේ page මගේ අනිත් page තුන පෙන්නනවා. ඒ වගේම deactivate කියලා page එකක් පෙන්නනවා. මේක deactivate නෙවෙයි දවස් 3ක් දවස් 30ක් ඇතුළත මේක delete වෙලා යනවා. ඒ ඔයාට අදහස වෙනස් වුණොත් ඔයාට ආපහු ගන්න පුළුවන් මෙතන activate කියන බටන් එක ක්ලික් කරලා. මේක දැනට deactivate මට්ටමේ තමයි තියෙන්නේ. දවස් 30ක් ඇතුළත මේක සම්පූර්ණයෙන්ම delete වෙලා යනවා.